ඉතින් ගායිස් ඔන්න අද අපි යන්නේ ඉතින් ඉස්සර තිබු කියොත් ඉස්සර කියන්නේ ඉස්සර කාලේ තිබුණ රස කෑමක් හොයාගෙන. ඉතින් දැන් තරම් හොයාගන්න නෑ. ඉතින් දැන් ඉන්න කට්ටිය වැඩි හරියක් දන්නෙත් නෑ. මේ ඒ උනට සමහර තැන්වල කියන්නේ තියෙනවා ඒක හොයාගන්න. ඉතින් ගිහින් බලමු මොකක්ද රසම රස පළතුරු කියලා ඉස්සරහට යන්. කෙසෙල් කනකුත් කඩා වැටිලා ඉතින් ඉතින් මේ තියෙන්නේ දෙහි වගාව. ඉතින් දෙහි ඉතින් මේ දවස්වල නෑ එකස්වල. ඉතින් දෙහි තියෙනවා මේ ආකාරයට. ඉතින් දෙහි වගාව මානං ගලවලා ඉතින් පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා තියාගෙන ඒතකොට යන්නේ ලේසි. ඒ හින්දා ඔන්න ඉතින් හොයන් පළතුරු තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි හොයන පළතුරු. දැන් ඉන්න කට්ටිය දන්නෙත් නෑ ඔවා. දැන් ඉන්න කට්ටිය ඉතින් දන්නේ නෑ. මේ තාම ඉදිරියම මදි නේ බං. ඔව් බං. මේ ඉතින් තියෙන්නේ ගැට කාලේ. ගැට කාලේ. මේ කිදුනම පොත්තත් එක කහ පාටයි. අපි බලමු ඉදිච්චි. මේ තියෙන්නේ වැලයි. මෙන්න මේකේ තමයි හැදෙන්නේ. මේ තියෙන්නේ චූටි චූටි කිරි හැදීගෙන එන ගමන්. මේ තියෙන්නේ මේවා පාට්ට රසක් තියෙන්නේ. ඔය තියෙන හැදීගෙන එන ගමන්. මේ ටිකක් හැදිච්චි ලොකු ඒවා මේ තියෙන්නේ. තාම ඉදිලා නැහැ. මේ ඉතින් ඇතුලේ ස්වභාවය ඉදිච්ච කිරියක් නම් හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ සත්තු කනවා. ඒකයි ප්‍රශ්නේ. නැත්නම් ඉදිච්ච කිරි තියෙනවා මේ වගේ. මේ තියෙන්නේ ඉදිච්ච ගෙඩියක් සත්තු කාල. ඔන්න ඔය පාටක් තමයි තියෙන්නේ ඉදිච්ච ගෙඩිය. මේක සත්තු කාල හැබැයි ඔන්න ඔය පාටක් තමයි ඉදිච්ච ගෙඩිය තියෙන්නේ. ඉතින් ඔය ඉදිච්ච ගෙඩිය යමු ගෙඩියක් අල්ලගෙන ඉන්න. ඉතින් මේ පැත්තෙන් තියෙන අමු ගෙඩිය, මේ පැත්තෙන් තියෙන ඉදිච්ච ගෙඩිය. ඉතින් ওই විදිහට තමයි මේ පළතුරු තියෙන්නේ. ඉතින් මේක දන්න අයත් ඉන්නවා, දන්නේ නැති අයත් ඉන්නවා. දන්න අය කමෙන්ට් එකක් දාන්න යා. දන්න අය කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්තර කට්ටිය නම් ඉතින් මේ ගැන දන්නවා මොකද්ද කියලා. දැන් කට්ටිය තමයි වැඩි දන්නේ නැති. දැන් දන්න කට්ටියත් ඉන්නවා. වැඩි හරි හැදෙන්නේ බව ගම්වල නේ. වැඩි හරිය මේක හැදෙන්නේ ගම්වල. ඒ කියන්නේ සාමාන්‍ය ලන්දු වාගේ සාමාන්‍ය කැලෑ බද ප්‍රදේශවල මේක හැදෙන්නේ. ඒ නිසා අර වැඩි දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉස්සර නම් ඉතින් තිබ්බා ඕන තරම්. දැන්ට අර වඳ වෙලා හොයාගන්න අමාරුයි. හරි ඉතින් අද වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවරයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් හැමෝටම good luck.